තාම නෑනේ මේ දෙන්න. දැන් මහත්තයාට ඔය එන ජනා මහත්තයා ප්‍රියා මහත්තයා හොඳටම ෂුවර්ද? ඔව් ෂුවර්. දැන් මං තමුසට කී පාරක් කිව්වද? ඈ මම දන්නවා. කවදා හරි මගේ ජීවිතයේ අන්තිම කාලේ පිහිටට ඉන්නේ ඔය දෙන්න තමයි. ඒ කිව්වේ සුබනේ. දැන් මගේ ජීවිතේ මට කාත් කවුරුවත් ඉන්නවද? මොකෝ මං කසාද බැඳලා මට නෑදෑ කෙනෙක් ඉන්නවද? නෑනේ. එතකොට දැන් ඔය එන මහතුරු දෙන්න. දැන් එන මහතුරු දෙන්න. ඔබටත් ඕන් නැති මගුලක් නෑ. මිනියෝ ඔය ජනා මහත්තයයි ප්‍රියා මහත්තයයි කියන්නේ මං කොළඹ ඒ කාලේ බෝඩිමේ ඉන්නකොට මාත් එක්ක හිටපු උන් දෙන්න. මං උන් දෙන්නට වඩා ටිකක් වයසින් වැඩිමල් වුණාට උන් දෙන්න මාත් එක්ක මාර ෆිට්. උන් ඒ කාලෙම හොඳට ඉගෙනගෙන කැම්පස් ගියා. උන් දෙන්න මට මගේම මල්ලිල දෙන්නෙක් වගේ. ඒක නිසා උන් තමයි මට ඉන්න එකම හිතවත්තු. මගේ ජීවිතේ එකම නෑදෑයෝ. එතකොට මහත්තයාට කවදාවත්ම ආදර සම්බන්ධයක් තිබුණේ නැද්ද? නෑ. මුළු ජීවිතේම මේ ගෙදර හදන්න මහන්සි වුණා මිසක් මට ඔය දේවල් ගැන හිතන්න වෙලාවක් තිබුණේ නෑ. බලන්න ඉතින් කොච්චර රත්තරන් මහත්තයෙක්ද ඔබතුමා. මම කැමතිම ඔබතුමාගේ අග්‍රාජකමටම. දැන් එතකොට මහත්තයා හදන්න ඔය එන මහතුරු දෙන්නට මේ මහ ගෙදර ඉඩමත් එක්කම ලියලා දෙන්නද? නෑ. ගේ ඉඩමයි ලියලා දෙන්න එක්කෙනාටයි. හැබැයි මං කවදා හරි හිතන් හිටියා මේ ගේ ඉඩමයි ලියලා දෙන්නේ උගත් කෙනෙකුට කියලා. ඉතින් මුන් දෙන්නම ඒකට ක්වොලිෆයිඩ්. ඒ කිව්වේ ජනාමල්ලිටයි පියාමල්ලිටයි මම මෙහෙට එන්න කිව්වේ සතියක් කමාරක් ඉන්න. ඒ කාලේ ඇතුළත මං හොයාගන්නවා මට ජීවිතේ ඉස්සරහට වැඩියෙන්ම සලකන්න හිතන් ඉන්න මට වැඩියෙන්ම ආදරය කෙනා කවුද කියලා. එයාට මම මේකේ ඉඩමයි ලියලා දෙනවා. ඉතින් මහත්තයෝ ඒ දෙන්න මහත්තයාට ආදරේ නැද්ද? ආදරේ. ඒත් කවුද දන්නේ මේ ටික කාලෙට උන් දෙන්නකින් එකෙක් හරි වෙනස් වෙලාද කියලා. මං කොහොම හරි මේ කාලය ඇතුළත මට වැඩියෙන්ම ආදරේ කෙනා හොයා ගන්නවා. අඩි මේකේ මහතුරු එනවා. දැන් මේ මහත්තයාද? ඇයි මේ මහතුරු නෙවෙයිද? මේ මොකද එනවා? නෑ මේ එයාලා තමයි. ඒකනේ. ඔන්න ඉතින් ඔයා හදපු මහ ගෙදරට මම ආවා. මේ පුතත් එක්කන් ඇවිල්ලා තියෙන්නේ. ඕලෙවල් ඉවරයි ඉතින් එකගෙන ආවා. අනේ සිරිල් අයියේ. අනේ කුයා වලින් ඉතින් ඉස්සරට තොරා හැන්දියානේ. මේ දුවද? දුව. කොහෙද ඉතින් සිරිල් අයියා දැකනවත් නැහනේ. අපේ දුවත් මේ දවස්වල ඕලෙවල් කරලා ගෙදර ඉන්නේ. ඉතින් නිකන් ඉන්න මං එක්කගෙන ආවා. එතකොට හොරන් මේ බයික් ගන්න. අපි කොහොමද ආගිය තුරු කතා කරන්නේ? අපි කොහොමද මිදහසේ? හරි ඇතුළට ගිහින් බැරිය කතා කරන්න. යන් ඇතුළට. මේ උඹලනේ එකම කාලේ ළමයි හැදුවේ නිකන් කතා කරගෙන වගේ එන්න. It's start when button press. Good point. Computer you can delete if there is any. පොටක් බැලුවා දන්නවනේ ඉතින් ඒ කාලේ ඉඳලම. මෙන්න මම අයියා ආසම චොකලට් එකක් ගෙනාවා. අයියා ඉතින් ඒ කාලේ නම් කැමතිනේ චොකලට් වලට.
වල්ලිට ඉතින් ඒවා මතකයි නේද? මොකද අයියේ මට අමතක වෙන්නේ? අයියා මගේ තාත්තා වගේ. අයියා මට මගේ ජීවිතේට කරපු දේවල් කවදාවත් අමතක වෙන්නේ. ඒක නිසා මං අයියට නමස්කාර කරනවා. අනේ ජනාමල්ලි නැගිටපන් මේ හැමදාම බොරුවට වදිනවා ආදරේ කියලා දන්නව නැගිටපන්. thank you. සුමනේ බලපංකෝ සුමනේ ජනාමල්ලි මට මං ආසම චොකලට් එකක් ගෙනල්ලා. දෙකින් විතර මෙච්චර කාලයක පස්සේ මේක චොකලට් එකක් බිලා තියෙන්නේ. ඔය මොන චොකලට්ද? මම ගෙනා ඔන්න සිරිල් අයියගේ ෆේවරිට්ම චොකලට් එක. අර රටීක. ඔය ඉතින් මේවට ආසයි. අනේ ප්‍රියාවල්ලි අනේ මම මේකක් හොය හිටියේ මේ මොන සිප්පි කෑලිද? අනේ බලපංකෝ සුමනේ මං කැමති මේක ප්‍රියාමල්ලි ගෙනල්ලානේ. දෙකින් මේක චොකලට් එකක්ද ගියා ඒකනේ මම මේකක් හොය හිටියේ. බලපංකෝ ඉතින් මුන්නෙන්න මට තියෙන ආදරේ. මේ බලන් ඉඳලා හරියන්නේ උස්සගෙන යන ස්පිරිතාලෙකට. අනේ උනාට මට බයයි. අයියට සුවර්ද? ඒ උනාට අගියේ ෂුවර් නේ. හොඳයි බලපලේ අල්ලා. බලපලේ අල්ලා. ඔය බුරුවන් මේ කරේ ඔයිට අමාරුවක් නෑනේ. නෑ මට කවුද සලකන්න කියලා බලන්න මම බොරු රඟපෑමක් කරේ. බලපංකෝ උන්ගේ මට දීම ආදරේ. මට බ්‍රේක් දීපන්. උන් එක බොරු කරලා මාසීපන්. ජනයි ප්‍රියයි මට මාර ආදරේ බං. දැන් ඔබ ඵලයන් මම ටිකක් නිදා ගන්න. මාරම දියන්නේ නේ. දේම තටාකේ දෙකිදුරියදෝ මාගේ සිතේ ඔබ පෙම් කුමරියදෝ දුරින් දකින්නම් හිතට කියන්නම් ලංවෙන්නද මා නොසිතු වෙලාවේ දිය කිදුරිය ඔබ මගේ ප්‍රේම කිරිල්ලි මගේ යවුන් වසන්තේ මගේ කුළුදුල් පරේමය මගේ අපෝ කූලෙකට බලින්න කලින් වශයක්වත් දාන්න දන්නේ නැද්ද? අනේ මේ මට කලබලයට අමතක වුණානේ. කලබලෙද නැත්තම් දන්නේ නැද්ද? පිස්සුද දන්නවා. ඒත් ඉතින් මේ ලස්සන ගෑනු ළමෙක් ලස්සනට ඉන්නවා දැක්කට පස්සේ මට ඔක්කොම අමතක වුණා. අනේ මේ බොරු බටන් ගන්න නැතුව ඉන්න. මේ ඒක නෙවෙයි. මේ මෙයා මොනවද දැන් එන වලට කරන් ඉන්නේ?
මැක්ස්. අඩේ අනුනේ අනේ මේ මම නම් ඉන්නේ බයෝ කරන්නේ. හොඳයි. මම නම් ඉංග්ලිෂ් මීඩියම්. මම නම් සිංහල මීඩියම්. මේ ඒක නෙවෙයි ඔයා කොහෙද ක්ලාස් යන හිතාගෙන ඉන්නේ? මම ක්ලාස් යන්නේ නෑ. ඉච්චර මීටරයක්ද? නෑ. මම කිව්වේ මම ෆිසිකල් ක්ලාස් යන්නේ නෑ. ඔන්ලයින් හොඳ ක්ලාස් එකකට ජොයින් වෙනවා. අඩේ සිරාවට මමත් හිතාගෙන ඉන්නේ හොඳ ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙන්න. මම හිතාගෙන ඉන්නේ මේ ගමේ ෆිසිකල් ක්ලාස් යන ගමන් මේ ඔන්ලයින් ක්ලාස් වලට ජොයින් වෙන්න. ඉතින් මට කියන්නේ නිකන් කිව්විටි. මේ ඔන්ලයින් ක්ලාස් එකක් තෝරගන්න ඕන මොනවද බලන්න ඕන? බලන්න ඕන. ඉතින් පහුගිය අවුරුදු වල රිසර්ච් මොනවද? හොඳ පළපුරුදු සර්ලා සෙට් එකක් ඉන්නවද? හොඳ සවුන්ඩ්ස් ක්ලියර් වීඩියෝස් තියෙනවද? ටියුට් ටික ගෙදරටම එනවද? ප්‍රශ්නයක් වුණාම ලේසියෙන් කෝල් කරලා අහන්න පුළුවන්ද? ඕනේ යන්නේ. ඕකත් තේරෙන්නේ නැද්ද? නෑ දන්නවා ඉතින්. බුදු අම්මෝ මගේ කකුල බුදු අම්මේ අම්මෝ බුදු කකුල බෙල්ලුණා වල්ලි බලන්න කරගන්න වැඩ අවිස්සන් වෙන්න බෑ අපේ මුදු මාත්‍යෝ මොකද්ද මේ කරගත්තේ? මට එහෙම ලොකු අමාරුවක් නෑ ලොකු අමාරුවක් නැද්ද මොකද මං කියලා තියෙනවනේ අයියා මගේ තාත්තා වගේ කියලා තාත්තලා පරිස්සම් වෙන්න බෑ මතක් වෙලා තියෙන වෙලාවේ කිති කවන්න එපා. මේ දැන් ඕක කතා කර කර වැඩක් නැහැ මේ මිනිස්සු උස්සගෙන යන සාලෙට සුමනේ බාම්මෙක් ඉන්න නෑ නෑ මං උණු වතුර එකක් ගේන්නම් උණු වතුර එකෙන් හොඳට කකුල තවලා අපි බාම් ගමු කිති කවන්න එපා ඉතින්. මම උස්ස බලලා කවුරු හරි. අනේ අපේ මාත්‍යෝ පරිස්සම් උස්සන්න. මේ යමුද පූල් එකට? සිරිල් මහත්තයෝ මෙයාලා හෙට යනවනේ මහත්තයාට ඇත්තටම ආදරය කරන කෙනාව හම්බුණාද? ඒකනේ කෙල්ලේ කියන්නේ. මුන් දෙන්නම මට පණ ඇරලානේ. මට තාම හිතා ගන්න බෑ හරි කෙනාව. අනේ ඉතින් මේ වගේ රත්තරන් හදවතක් තියෙන ඔබතුමා වැටිච්ච අමාරුව. දැන් එතකොට කිව්වේ මෙයාලා එන්න කලින් ඕක නම් ගේමක් නෑ කියලා. දැන් ඔය කරගෙන තියෙන්නේ. මහත්තයාගෙන් නිකන් බොරු කයිය විතරයි. මොකද්ද කියන්නේ ඔබ? දැන් මේ මට එක ඒවා කියන්නේ. මම මාර අමාරුවක වැටිලා ඉන්නේ. මට මේකට විසඳුමක් කියපා. විසඳුමක්. මතක් වුණා. මොකද්ද? මේ කලින් UK ඉඳන් ඇවිල්ලා හිටපු මහත්තයාගේ දුව යාළුවා ඉන්න කොල්ල බොරුකාරයෙක්ද කියලා මේ මහත්තයාට බලා ගන්න ඕනේ වුණා. ඊට පස්සේ මේ මහත්තයා කලබල වෙලා ඉන්න වෙලාවේ සුප්පිරි ස්වාමි කෙනෙක් හොයාගෙන මේකට ටොප් බඩුවක් ඉල්ලගත්තා. හරි මට දැන් වැටහෙනවා පුතා මේ සම්පූර්ණ කතා මේ පුතාට ඒ දරුවා කොහෙත්ම විශ්වාස නෑ එහෙම නේද? එක්සැක්ට්ලි සාමිතුමා එක්සැක්ට්ලි. හරියට හරි. සෙමෙන් පවසන්න දරුවා මන් දැන් කිහිප සැරයක්ම ඔබට පැවසුවා මා සිටින්නේ ධානයක. මොන දානයක්ද ස්වාමිතුමා? දැන් දානේ අරගෙන ව්‍යංජන 14ක් එක්ක මේ සුමනේ දැන් ඔව් සුමනේ දානයක් නොවෙයි දරුවා ධානයකටයි මා මේ සමවැදී සිටින්නේ. රයිට් එහෙම වැඩ නෑ ස්වාමිතුමා. දැන් මම කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ? දරුවා කලබල වන්නට එපා. ඔබ මෙහි කුප්පියේ ඇති ඖෂධය ගන්න.
මේ අති ප්‍රබල ඖෂධයක්. මොනවද සාමි වසද ශාන්ති නැත දරුවා. මේ අති ප්‍රබල ඖෂධයක්. ඔබට මේ ශරීරගත වුව එතැන් සිට පැයක් යනතුරු ඔබ ඇත්ත පමණක්ම කතා කරන්න. මට විශ්වාස නෑ සාමිතුමා UK වලවත් නෑ ඔහොම බෙහෙත් අම්බෝ මේව බෙහෙත් නෑ මට විශ්වාස නෑ සාමිතුමා. ඔබට අවිශ්වාස නම් ඔබ මේ නුගුරක් පානය කර බලන්න. එවිට ඔබට වැටහි. සාමිතුමා මේක නිකන් සුරංගනා කතාවක් වගේ සාමිතුමා කමන්නේ ඔබ කියනවනම් මම පානය කර බලන්නම් දෙන්න. මට නම් විශ්වාස නෑ සාමිතුමා. right ඔබතුමා කියන නිසා මම පානය කර බලන්නම්. හරි. මෙතැන් පටන් ඔබට කියවෙන්නේ සත්‍ය පමණි. කිසි වෙනසක් නෑ ස්වාමී කිසි වෙනසක් නෑ මට නම් විශ්වාස නෑ මේක. හරි. මම දැන් ඔබ පරීක්ෂා කරන්නයි හදන්නේ. මං ඔබගෙන් ප්‍රශ්නයක් අසන්නම්. මේ මොහොතේ ඇත්තටම ඔබට මා ගැන මොනවද සිතෙන්නේ? අපෝ තමුසෑ නියම ගොම්බුරුවෙක් ස්වාමී මේ මට මේ වතුර බොන්න දීලා තමු නාතල් ගන්නවනේ. මොට්ට ස්වාමී මම කීවා නේද දරුවා? ඇත්ත කියවෙනවනේ ස්වාමී. ඒක තමා දරුවා මම කීවේ. ඉතින් ඒත් අපිට එහෙම එකක් නෑනේ යාට තිබුණාට. නැත්තේ මොකද? මල් ළඟ ඉතුරු වෙච්ච ටිකක් තියෙනවා. ඇත්තටම මමද ඔව් වෙන්න බඩු. අනේ මහත්තයෝ අනේ මගේ රත්තරන් මහත්තයෝ අනේ ලෙඩ වෙයි ඔහොම දඟලලා. පස්කයක් නෑ මේ අපේ ශ්‍රී ලංකා ටීම් එක T20 එකේ සෙල්ලම් කරන හැටි මතක් කළා මට නැට වුණා. අයනම විද්දට හරික මට දීපා. ඒ කියන්නේ දැන් මල්ලිලා යන්න නේද හදන්නේ? අනේ ඔව් සිරිල් අයියේ. අපේ නිවාඩුත් ඉතින් ඉවරනේ. අනිත් එක සිරිල් අයියේ නෝනලා මග බලාගෙන ඉන්නේ. එහෙමද? එහෙනම් සුමනේ ඔන්න ඕක ගෙනාවනම් ගේන්න දෙන්න. මේ මොනවද? මේ තමයි අපේ ළඟම අය සමුගන්නකොට අපේ ගෙදර අය දෙන පානය. මේක මෙහි සිරිතක්. ඕක බිව්වම සමුගන්නකොට දැනෙන දුක අඩු වෙනවා. බොන්න. ඒක නියම සිරිතක්නේ. දැක්කනේද ඔය අලුත් එක? බොන්න. මං එහෙනම් තමුල්ල නොදන්න කාරණාවක් කියන්න. ඇත්තටම මම තමුල්ල දෙන්නට මෙහෙට මේ ටික කාලෙට එන්න කිව්වේ. මට වැඩියෙන්ම ආදරය කරන කෙනාට. එහෙම නැත්තම් මම නාකි වුණාම මාව ඉස්සරහට බලාගනී කියලා හිතන කෙනාට මේ ගේ ඉඩමයි ලියලා දෙන්න. මේ මගේ යාළුවෝ ලෝය මහත්තයා. ලෝය මහත්තයා එන්නකෝ. එන්න. මේ ඇවිල්ලා විමලේ මගේ යාළුවා. මේ ලෝයගේ. මේ ලෝය මහත්තයා අතේ දැන් තියෙන්නේ තමුන් දෙන්නගේ නමට ලියලා මට සයින් එක විතරක් දාන්න තියෙන ඔප්පු. ඉතින් මම හරි කෙනා තෝරගත්තට පස්සේ අදාළ කෙනාගේ අදාළ ෆයිල් එක තෝරලා මේ ගේ ඊටමයි එයාගේ නමට ලියලා දෙනවා. අනේ ඒ කියන්නේ මේ අයියා මට මේ ගේයිටමයි ලියලා දෙන්නයි හදන්නේ. අනේ පිස්සු ඇදෙයි. අයියා මට තමයි ලියන්නේ. අයියා දන්නවා මං අයියට කොච්චර ආදරෙයිද කියලා නේ. අනේ මේ ප්‍රියා මමනේ දන්නේ අයියට තමුන් ඒ දවස් ඉඳන් කරපු කෙලිහිලිකම්
මොනවද කෙනෙහිලිකම් කියන බන් මොනවද කෙනෙහිලිකම් හරි කලබල වෙන්න එපා. මම දන්නවා හරි කෙනාව තෝරන විදිය. හරි. මම දැන් අවසාන වශයෙන් ඔය දෙන්නගෙම ප්‍රශ්න කීපයක් අහන්නම්. මුලින්ම ජනාමල්ලිට ඇත්තටම මාව තාත්තා කෙනෙක් වගේ දැනෙනවද? මොනවා අහනවද අයියේ පිස්සුද අයියා මොන හිපාටුවෙද්ද එතකොට ජනාමල්ලි ඇත්තටම මෙහෙ ආවේ ඇයි? මං ආවේ අයියේ අයියාගේ මෙහෙ තියෙන බඩු ටික මොන හරි අරගෙන යන්න. දැනුත් මගේ බෑග් වල බඩු පුරවලා හොරාට අරගෙන යන්න ලෑස්ති කරන් තියෙන්නේ. අයියා මේ වලපය ගොඩපයි තියාගෙන මොකටද මෙච්චර දේපලක්? මං ඉතින් මෙච්චර දුරක් එන්නේ නැත්තම් පිස්සුවකට යන්නේ. ඇත්ත කියනවනේ. සි ජනා තමුන්න මහ සෞත්තු මිනිහෙක්. පුදුම සෞත්තු මිනිහෙක්. මං හිතුවේ ඔච්චර සෞත්තු මිනිහෙක් කියලා. යකෝ සිරිල් අයියා කියලා කියන්නේ අපි ඒ කාලේ ඉඳලා අඳුනන බෝඩේක් වගේ අපිව විශ්වාස කරලා අපිට වියදම් කරපු මීහරකෙක් බූරුවෙක්. මටත් ඇත්ත කියුණානේ. යකෝ දෙන්නගේ ඇත්ත ප්‍රතිරූප එළියුනේ. නේද? ජනාමල්ලි නේද? පියාමල්ලි. පිස්සුද අයියේ පිස්සුද අපි ඇත්තටම මෙච්චර කලක් අයියට කලේ බොරු තමයි. නෑ අයියේ අපි ලෝක බොරුකාරයෝ. එනම් මහත්තයා අපි බීමොලට දාපු ඇත්ත කියවෙන බෙහෙත වැඩ කරා. හරියට හරි. ඇත්ත කියවන බෙහෙත? ඒ මොකද්ද? ඒ මොකද්ද? ඒක ස්වාමි කෙනෙක්ගෙන් ගත්ත බෙහෙත. දැන් තමුල්ලගේ නිරුවත එළි වුණා. සිරිල් මේ වගේ රත්තරන් හිතක් තියෙන අව්‍යාජ මිනිස්සයව තුමුල්ල දෙන්න රැවට්ටුවා. තොපිලා දෙන්නට හෙන ගහනවා. මොට උඹලා වගේ උඹ පෙන්නන්න බෑ. යන්න තැනකට තොරොන්චලා යන්න තොපිලා විදිනේ. මේ මොකද මේ? එහෙම තමයි මේ ගෑනිට රැවටිලිකාරයෝ පේන්න බෑ. අනේ සිරිලයි මට සමාවෙන්නකෝ. එක chance එකක් දෙන්නකෝ. අනේ මටත් සමාවෙන්න සිරිල් අයියේ. මගේ අතුරුත් වරදක් උනේ. මටත් එක අවස්ථාවක් දෙන්න. නෑ. දැන් ඒව වැඩක් නෑ. තමුල්ලා කවුද කියලා මං අද හොඳටම දැනගත්තා. අනිත් එක මට වැඩියෙන්ම ආදරේ කවුද කියලා මේ ටික කාලෙදි මට තේරුණා. අද හොඳටම තේරුණා. කවුද? මමනේ අයියේ. නෑ. මේ කුමුදු. එයා මාව මේ ටික කාලෙට පොඩි හිතරිදීමක් නැති වෙන්න බලාගත්තා. මට ඒක අදත් තේරුණා. ඒක නිසා මම මේ ගේ ඉඩමයි කුමුදුගේ නමට ලියනවා. මට යාව විශ්වාසයි. ඒක නිසා කෝකඩත් මන් ලෝය මාත්‍යයට කියලා කුමුදුගේ නමටත් ඔප්පුවක් ලියාගත්තා. අනේ මහත්තයෝ මෙච්චර දෙයක් මට ඕක දෙන්න. පොඩ්ඩයි ඉන්න. කවුද දන්නේ මෙයත් අපි වගේ බොරුකාරයෙක්ද කියලා? ඒක තමයි ගෑනුනේ. නෑ. එයා මට විශ්වාසයි. එයා මට ආදරේ. මට ඒක දැනුණා. අයියේ මේවා ගෑනු මායා. ඔයත් ඉතින් අමු මෝඩයනේ. මට පේන්නේ මේ අපිටත් වැඩිය බොරුකාරියද කොයිද මේ? හරි. අපි මෙහෙම කරමු. මේ ඉතුරු වෙලා තියෙන බීම ටික අපි කුබුදුට පොවමු. එතකොට අපිට දැනගන්න පුළුවන් මෙයක් ඇත්තද කියන්නේ කියලා. ඔව්. ඒක හරි. මට ඕනේ මං මහත්තයව පණ වගේ බලා ගන්නවා. මට පේන්න බැරි මේ රැවටිටි කාරයෝ විතරයි. මට ඕනේ ඔව් මටත් කුමුදුව 100% විශ්වාසයි. නෑ. එයා බොණ්ඩම ඕනේ අද මේක.
හරි. එහෙනම් දැන් තමුලට ඕන දේ කරා. හරි. එහෙනම් දැන් කුමුදු කියන්නේ. කුමුදු මට ආදරේද? මාව මැරෙනකම් බලා ගන්නවද? ඔව් රත්තරන් මහත්තයෝ. මං එහෙම කරනවා. මහත්තයා මේ අනිත් මිනිස්සු වගේ රැවටිලි කාරයෙක් නෙවෙයි. ඒ නිසා මං එහෙම කරනවා. අනිත් එක මහත්තයා මේ දීපල ලියන්න කැමති වුණ උගත් කෙනෙක් නේ. ඉතින් ඒකට බය වෙන්න දෙයක් නැහැ. ඇත්තටම මම උසස් පෙළ කරන ගමන් ඉන්නේ. ඒ කොහොමද? කුමුදු මේ ගෙදරින් එළියටවත් යන්නේ නැහනේ. මම සිසිජී ඔන්ලයින් මහගෙදරින් තමයි වැඩේ ගොඩ දාගන්නේ. වයස කොච්චර ගියත් ඒ ක්ලාස් වලට සම්බන්ධ වුණාට පස්සේ මට ආපහු ඒලවල කරන්න ආසාවක් ඇති වුණා. අඩේ සිසිජි එකද? මමත් මීට අවුරුදු 12කට කලින් ඉංජිනේරින් සිලෙක්ට් වෙන්න දුෂ්යන්ත් මහබදුගේ සර්ගේ ක්ලාස් ගියෙත් ඔතනට තමයි. පස්සේ ඉතින් මම ලෝ කරේ. එතන මරු තැන. අපිත් ඔන්ලයින් ක්ලාස් යන හිතාගෙන ඉන්නේ සිසිජිකට තමයි නේද? ඒකනේ හොඳම සර්ලා ඉන්න හොඳම තැන. හොඳම ගුරුවරුන්ගෙන් හොඳම තාක්ෂණයෙන් ඉගෙන ගන්න CCG ඔන්ලයින් මහගෙදර සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ සියලු විෂයන්වල පන්ති දැන් ඔබේ නිවසටම. කම්බයින් මැත්ස් දුෂ්යන්ත මහබදුගේ කෙමිස්ට්‍රී චරිත දිසානායක ෆිසික්ස් සමිත රත්නායක බයොලොජි චරිත මුණසිංහ. ඒකනේ මම කිව්වේ ආයි මොනව හිතන්නද? මම කුමුදු වගේ කෙනෙක් තමයි ජීවිත කාලෙම හෙව්වේ. ඒක නිසා මම මගේ ගේ ඉඩමයි කුමුදුගේ නමට ලියනවා. කාලේ මතකය මහලං වෙලා රිදවුවා ඇති තරම් ඔබ නාවේ ඇයිදෝ ඒ බව දැනන දැනත් රිදවුවා මදිදෝ තවත් හෙමි හෙමින් මට ලංවීලා ඔබ ගියා. අපි මැරෙනකන් සතුටින් ඉමු කුමුදු. යකෝ මෙහෙම අවංක ගෑනියෙ දැක්කමයි මාරයිනේ. ඒකනේ සිරිල් අයියට 4 වෙනි ගෑණි විදියට හරි අවංක ගෑණියෙක් හම්බෙච්ච එක කොච්චර දෙයක්ද? හරි සතුටුයි. මොකද්ද 4 වෙනි ගෑණි කිව්වේ? මෙයා මේ කලින් 3 දෙනෙක් බැඳලා ඩිවෝස් වුණානේ. කිව්වේ නැද්ද? අනේ ඒ දේවල් මොකටද දැන්? අනිත් එක මල්ලි බොරු කියන්න එන්න එපා. හරිද? මේ අයගේ වට්ටබල් මොරු කුමුදු. හැබැයි සිරිල් මහත්තයා මේ බොරුවක් වෙන්න විදියක් නෑ නේද? මෙයාලා හැමෝම අර බේත බීලා ඉන්නේ. පිස්සුද බල්ලෝ ඔබට ඔවා කියන්නේ? රැවටිලි කාර්යය පුරු කාර්යය ඔය රැවටිලි කාර්ය වංගන පෙන්නන්න බෑ. උඹ බොරු කාර්යය වංචා කාර්යය උඹ රැවටුවා. මුත මේ ජීවිතේට ආයෙත් මගේ සමාවක් හම්බෙන්නේ නැහැ. මං යනවා. අනේ මට සමා වෙන්න කුමුදු. මට සමා වෙන්න. යන්න එපා. අනේ යන්න එපා කුමුදු. සමා වෙන්න. ඔවුනේ. මම මොකටද යන්නේ? මේකේ මගේ. තමුන් යනවා. යනවා මගේ ගෙදරින් ඉතින්. ලෝය මල්ලි. ඔව් දැන් නම් ඔයාට මේකේ අයිතියක් නෑනේ අයියේ. ඔව්. තමුන්ට මම විනාඩි 15ක් දෙන්නම්. යන තැනකට යනවා ඔය රෙදි කැලි ටිකත් අරගෙන. රැවටිලි කාර්යය. කාලේ මතකය මහලං වෙලා රිදවුවා ඇති තරම්
අයියත් ඉතින් අපිත් එක්කම යන්නේ. හොඳම ගුරුවරුන්ගෙන් හොඳම තාක්ෂණයෙන් ඉගෙන ගන්න CCG ඔන්ලයින් මහගෙදර සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ සියලු විෂයන්වල පන්ති දැන් ඔබේ නිවසටම. කම්බයින් මැත්ස් දුෂ්‍යන්ත මහබදුගේ කෙමිස්ට්‍රී චරිත දිසානායක ෆිසික්ස් සමිත රත්නායක බයොලොජි චරිත මුණසිංහ English medium science combined maths දුෂ්‍යන්ත මහබදුගේ biology චරිත මුණසිංහ chemistry නිරන්දික ජයවර්ධන physics සංජීව ධර්මවර්ධන physics ජනිතු ලීලානන්ද accounting හේමාල් පෙරේරා business studies චරක ධනංජය economics කුමාර බගසිංහ economics ලකී චතුරංග agriculture science දිනේෂ් අතුකෝරල ICT ලසිත ප්‍රසාද් SFT සතුන් ප්‍රියංකර ET UD මදුසංක ET තුලාංජ රුසිරු BST දිනේෂ් අතුකෝරල මීඩියා අසේල බණ්ඩාරනායක සහ උත්පලා බණ්ඩාරනායක political science නිලු තෙන්නකෝන් geography රුවන්මාලී ජය වික්‍රම history චන්දිමු විජේ බණ්ඩාර history අනූෂා ලියනගේ ලොජික් හිරුණි හේවගේ වැඩි විස්තර සඳහා පිවිසෙන්න www.ccgonline.lk අමතන්න 0770 702 702 CCG ඔන්ලයින් මහගෙදර